ඇති කියලා මම හිතනවා. මුග දවසකට පස්සේ ඔයාලව බලන්න ආවේ. අද ඔයාලව එක්ක යන්නේ උණ වටුනේ බලන්න තියෙන ලස්සන තැන් ටිකක් ඔයාලා එක්ක බෙදා ගන්න. ඉස්සෙල්ලාම අපි යන්නේ රූමස්සල තියෙන ජපන් සාම චෛත්‍ය බලන්න. ඊට පස්සේ ජංගල් බීච් එකත් ඒ හරියම තමයි තියෙන්නේ. එහෙට යන්නත් හිතන් ඉන්නවා. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනට එන්නේ කොහොමද කියලා කිව්වොත් ගාල්ල මාතර පාරේ එනකොට දෙවටේ කලර් ලයිට් එක පහු කරලා ඉස්සරහට එද්දී දකුණු අත පැත්තට පාරක් තියෙනවා. එතනින් හැරිලා තමයි යන්න ඕන. ටිකක් දුර යන්න ඕන. පයින් යනවා නම් යන එක්කෙනෙක්ට යන්නත් පුළුවන්. ඒ චුට්ටක් දුරයි. නැත්නම් ඒ හරියම පාකින් එකක් තියෙනවා. ට්‍රීවිල් එකක යන්න පුළුවන්. තැන හොයාගන්න බැරි වුණොත් ඔයාලට කාගෙන් හරි ඇහුවත් තැන එයාලා කියාවි යන්න ඕන පාර හැමතැනම බෝඩ් වගේත් ගහලා තිබ්බා. මේ දවස්වල සීසන් එකේ හින්දා කට්ටියත් ඉන්නවා ගොඩක් පාරේ එහෙම. කඩවල් එහෙමත් තියෙනවා දිගටම. කාගෙන් ඇහුවත් පාර නම් ඇහැකි අපි දැන් මේ ආවේ ජපන් සාම චෛත්‍ය බලන්න. ඔයාලා ඔයාලගේ වාහනයක එනවා නම් පන්සල ගාවට මෙන්න පාර තියෙනවා. පල්ලෙහා පාකින් එක තියෙනවා. එතනින් ඔයාලගේ වාහනේ නවත්තන්න පුළුවන්. එතනම තියෙනවා ඔයාලට මල් ගන්න ඕන නම් මල් ගන්න පුළුවන්. අපිත් එතනින් මල් එකක් ගත්තා. මේ සාම චෛත්‍ය පිහිටලා තියෙන්නේ රූමස්සලනේ. රූමස්සල කන්දේ උස ස්ථානයක නිසා මෙතන උඩට ගිහාම මාර ලස්සනට මුහුද පේනවා. මේ වටේටම චෛත්‍ය වටේටම ඇවිදගෙන ගිහාම මුහුදුයි කඳුයි ඒ වගේ තමයි පේන්නේ. මාරම ලස්සනයි මෙතන. ගස් කොළන් එක්ක වට වෙච්ච හිත නිවෙන පරිසරයක් තියෙනවා. ඕන තරම් මෙතනට වෙලා ඉන්න පුළුවන්. පුදුම විදියට මාරම ලස්සනයි. ඔතන ඔය මම පෙන්වන්න උත්සාහ කරන්නේ ඔයාලට. ඔතනට ගාලු කොටුව පේනවා. ඔය සූම් කරලා පෙන්වන්නේ මං එතන තමයි. මේ සාම චෛත්‍ය හැදිලා තියෙන ජපන් ආභාසයත් එක්ක හැදිච්ච මාරම ලස්සන සාම චෛත්‍යයක්. ඔයාලත් ඇවිල්ලා බලන්න. මෙතන මාරම ලස්සනයි. ඔයාලා ජංගල් බීච් එකට යනවා නම් මෙතන පාකින් එකෙන් රුපියල් 100ක් අය කරනවා. බීච් එකට යන්න තියෙන්නේ සාම චෛත්‍යයට පල්ලෙහා පාරක් තියෙනවා. ඒ පාරේ යන්න ඕන. වාහන වලට යන්න පුළුවන්. ඒත් එච්චර හොඳ පාරක් නම් නෙවෙයි තියෙන්නේ. අතන පාකින් එකේ වාහනේ දාලා පයින් යනවා නම් තමයි හොඳ. නැත්තම් වාහනයක යන්නත් පුළුවන් ඔයාලට. මේ ඉස්සරහා තියෙනවා වාහන නවත්තන්න පුළුවන් තැන්. ඒ හරියට ඉස්සරහා පාකින් තියෙනවා. මේ හරිය පොඩි පොඩි කඩවලුත් තියෙනවා. ඔයාලට ඒ වයින්ුත් පොඩි පොඩි දේවල් ගන්න පුළුවන් කෑමට බීමට එහෙම. ඔයාලා මේ හරියට එනවා නම් ඔයාලා ගේන පොලිතීන් ප්ලාස්ටික් දේවල් ඔයාලා ආපහු ගෙදර අරන් යන්න මතක තියාගන්න. මේ හරිය දාලා යන්න එපා. පරිසරය අපිරිසිදු කරන්න එපා. මාරම ලස්සන පරිසරයක් තියෙන්නේ. මේ හරිය බෝඩ් එහෙමත් ගහලා තියෙනවා පරිසරය පිරිසිදුව තියාගමු කියලා. ඔයාලා මේ හරියට ආවොත් පරිසරය විඳින ගමන් පරිසරයට පොලිතීන් එකතු කරන්නේ නැතුව ඒව ගෙදර අරන් යන්න. හරි මේ හරිය නම් ටිකක් පාර කටුක පාරක් තිබ්බේ. දැන් නම් ඔන්න බීච් එක ටික ටික පේනවා අපිට. දැන් නම් තව චුට්ටයි තියෙන බීච් එක බලන්න යන්න. අපි බීච් එකේ නම් වැඩි වීඩියෝ එහෙම ගත්තේ නැහැ. මෙතන ගොඩක් කට්ටිය ඉන්නවා. එතකොට එයාලට ඩිස්ටර්බ් වෙනවා. ඒක නිසා අපි මේක නම් වැඩි වීඩියෝ ගන්න ගියේ නැහැ. මං ඔයාලට කිව්වනේ එනකොට කඩවල් වගේක් තිබ්බයි කියලා. එතනින් අපි අච්චාරු වර්ග දෙකක් ගත්තා. එකක් පැණිසියඹල අනිත් එකේ අඹයි අන්නාසිය දෙක මිශ්‍ර වෙච්ච එකක් ගත්තේ. මේන් එකක් රුපියල් 200ක් වුණා. මෙතනින් අඹ එක නම් හොඳයි. පැණිසියඹල එක නම් එච්චර සෙට් වුන්නේ නැහැ අපිට. කෝල් බීම මොනේ
රජමහා විහාරය බලන්න ගාල්ල මාතර පාරේ එනකොට එරමුදුගා හන්දියෙන් හැරිලා ටික දුරක් එද්දී ඒ කියන්නේ හීන්ටිගල පාරේ යන්න ඕන. හීන්ටිගල පාරේ ඉස්සරහට එද්දී යටගල හන්දියෙන් හැරිලා ඒ කියන්නේ වම් අත පැත්තට හැරෙන්න ඕන. වම් අත පැත්තට හැරිලා ඉස්සරහට එද්දී වෙල්යායත් එක්ක පන්සල හම්බ වෙනවා. පන්සල තියෙන්නේ උඩ පඩිපෙළ නැගලා උඩට යන්න ඕන ටිකක්. උඩට යන්න බැරි කෙනෙක් ඉන්නවා නම් පඩිපෙළට එහා පැත්තේ පාරක් තියෙනවා වාහනයකට යන්න පුළුවන්. උඩටම යන්න පුළුවන් වාහනෙන් ගියොත් නම්. Ja. යටගල රජමහා විහාරය යුග 3කට අයත් විහාරයක්. අනුරාධපුර, දඹදෙණි, මහනුවර යන යුග 3ම අයිති බව සඳහන් වෙනවා. මෙම විහාරය ගොඩාක් පැරණි ඉතිහාස කතා තියෙන ලස්සන තැනක පිහිටා ඇති පන්සලක්. මෙතන ගල උඩට ගිහාම ලස්සනට මුළු වටපිටාවම පරිසරයම ලස්සනට පේනවා. බලන්නකෝ ඔයාලත් මෙතන ලස්සන. මෙතනින් උඩට නැගගෙන යද්දී පල්ලෙහාට වෙන්න තියෙනවා දේවාලය. අපි ගියපු දවසේ නම් දේවාලය වහලා තිබ්බේ. ඒක නිසා අපිට දේවාලය ඇතුළට යන්න බැරි වුණා. මේ පල්ලෙහා ඔයාලට පේන දේවාලය. අපි දැන් පල්ලෙහාට යන්න තමයි හදන්නේ. මේ ඔයාලට මම පෙන්නන්නේ මේ හරියට ලස්සනට වෙල්යාය පේනවා. ඒක තමයි ඔයාලට මෙතන පෙන්නන්න හදන්නේ. සිලිලා රසිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චන්ද්‍ර සූර්ය නගරේ දූවිලි සරනා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාය. අදට අපි ගිහින් එන්නම්. වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න.